Hello guys, ඉතින් අදත් ඔයාලත් එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගන්න හිතුණා. මේක නම් පරණ බ්ලොග් එකක්. මට මතක නැහැ දවසක අවද්ද කියලා. මං හිතන්නේ මාසෙකටත් වැඩි. මට දාන්න බැරි වුණා එඩිට් කරලා. මට වෙලාවක් තිබ්බේ නැහැ. මොකද මම දැනට ඩිප්ලෝමා එකකුයි කෝස් එකකුයි කරන හින්දා. ඒ වැඩත් එක්ක මං ගොඩක් බිසි වෙලා හිටියේ. හරි. ඉතින් අපේ ගෙදර පිටිපස්සේ මිදුලේ පොඩි පැල වගේක් මේ වගේ සුවද මල් පැල වගේක් හැදෙනවා. ඉතින් ඒක කාලෙකට විතරයි හැදෙන්නේ. ඉතින් ඒ මල් කඩලා දැන් පහන තියෙනවා. ඒක මාරම සුවදයි. මේ මල මට නම කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. කොහොම හරි මාරම සුවදයි. හරි. ඉතින් මේ තියෙන්නේ ඒ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක. මේ දවසේ තියෙනවා. ඒ කියන්නේ ජූලි 6 වෙනිදා. 6/7 කියන්නේ ජූනි 9 වෙනිදා. 6/9 ජූනි 9 වෙනිදා තමයි මේ ෆ්ලෝග් එක ෂෙයා කරගන්නේ. ඉතින් මම ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කරන්නේ අපේ සන්දීපා බාසුරි මැඩම්ගේ. එයා ඇත්තටම ගොඩක් හොඳට උගන්වනවා. මට ඇත්තටම මෙච්චර කාලයකට බැරි වෙච්ච දේවල් මේ මැඩම් හොඳට පැහැදිලිව කියලා දෙනවා. එම් කියලා කිව්වට ඉතින් අපිට අක්කක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 24යි එයාගේ වයස. සන්දීපා බාසුරි මැඩම්ගේ හයිලි රෙකමන්ඩ් කරනවා මම. මොකද මෙච්චර කාලයකට දන්නේ නැති දේවල් ගොඩක් මම ඉගෙන ගත්තා. එතකොට A level general English class එකක් සහ මම හිතන්නේ එයාගේ තව grade 6 ඉඳන් 11 වෙනකම් මම හිතන්නේ තව තියෙනවා. එයාගේ පන්ති මේ එක දවසක් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න වර හැමදාම වුණත් යන්න හිතෙනවා. ඉතින් මම මේ ක්ලාස් එක ප්‍රොමෝට් කරනවා නෙමෙයි. ප්‍රොමෝට් කරනවා කියන්නේ ඇත්තටම මේ මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන්ම ඔයාලට කියනවා. ඒක හොඳ දෙයක් වුණොත් විතරයි මම ඔයාලට ඒක රෙකමන්ඩ් කරන්නේ. නරක දෙයක් නම් කොහොමවත් රෙකමන්ඩ් කරන්නේ නැහනේ. ඒ කියන්නේ මට ගැලපෙන්නේ නැහැ කියලා හිතුනොත් මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි මට හොඳටම ගැලපෙනවා වගේ දැනෙනවා නම් ඔයාලත් එක්ක මේ වගේ දේවල් ෂෙයා කරගන්නවා. ඔයාලට වීඩියෝ එකේ වුණා පේනවා ඇති. එයා සමහර මූවිස් කෑලි අරන් පෙන්නනවා අපිට. ඒතකොට එයාට ප්‍රොනවුන්ස් කරන විදිය අනම්මනගේ හැමදේම උගන්වනවා. ඉතින් නේටිව් ඉංග්ලිෂ් ස්පීකර්ස්ලා කොහොමද කතා කරන්නේ? ඒ කියන්නේ නේටිව් ඉංග්ලිෂ් ස්පීකර් කියන්නේ එයාලගේ මව් භාෂාව ඉංග්‍රීසි කරගත්ත කට්ටිය කොහොමද ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරන්නේ හැමදේම උගන්වනවා එයා. ඔයාලට පොඩි වෙනසක් පේන්නේ නැති මගේ වීඩියෝස් හැමදාම බලන කට්ටියට පොඩි වෙනසක් තේරෙනවා ඇති. ඒ තමයි මම කාමරේ වෙනස් කරගත්තා. මේ කාමරේ අපේ අම්මගේ සැලුන් එකේ බඩු දාලා තමයි තිබ්බේ. ඒ කියන්නේ එයා ගෙදර පොඩිවට සැලුන් එකක් කරා. හැබැයි දැන් ඒ සැලුන් එක ටවුන් එකකට දැම්මා. ඉතින් මේ කාමරේ මම ගත්තා. මොකද අර කාමරේ ගොඩක් ඉඩ මදි. ඒ හින්දා මට සාමාන්‍යයෙන් ඉඩ ඕනේ. මේ කාමරේ චූටි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ ටික හදා ගන්නත් ඕනේ. ඉතින් තීන්ත ගාලා නැහැ අවුරුදු ගානකින්. එතකොට සිවිලිමක් හයි කරලා නැහැ. ඉතින් අපි හෙමිට කාමරෙත් හදා ගමනේ ළමයි. මේක 6:46යි ඉඳන් වෙලාව හවස. මේ තමයි IT වල තියෙන තියුස් ටික. ඉතින් IT පැත්ත ගත්තොත් ඇත්තට මං අවංකවම කියනවා නම් මං ආසම නැති පැත්තක් තමයි IT කියන්නේ. හැබැයි ඉස්සරහට ජොබ් මාකට් එකත් එක්ක අපිට අනිවාර්යෙන් IT කියන ප්ලැට්ෆෝම් එක අපිට ඉගෙන ගන්න වෙනවා. දෙවෙනි දවසේ මම පහන තිබ්බ හැමදාම හවස 6:00 විතර මම පහන තියනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ආගමික වතාවන් සිද්ධ කරනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මොන දේ පටන් ගන්නත් කලින් අපි අදහන ආගම ඇත්තට මම කිව්වොත් මම හැම ආගමක්ම වගේ අදහනවා. හැම ආගමකටම ගරු කරනවා. අදහනවා කියන්නේ මුස්ලිම් ආගම නම් ඇත්තටම මම දන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ කියලා. අනිත් ආගම් තුන නම් මම දන්නවා කොහොමද වදින්න කියලා. ඉතින් කොහොම වුණත් මම හැම ආගමකටම ගරු කරනවා. නම් බෞද්ධ ආගමේ හින්දා මම හැමදාම හවස පහන තියනවා. උදේට අම්මා තමයි තියන්නේ. සාමාන්‍යයෙන් අම්මා වැඩට යන්න කලින් උදේට පහන තියලා යනවා.
ඉතින් අපේ අම්මට හැමදාම වගේ ඔළුව රිදෙනවා. යාට මං හිතන්නේ මිග්‍රේන් වෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳන්ම යාට ඔළුව කැක්කුම කියන එක තියෙනවා. ඒ කියන්නේ කොහේ හරි ගියොත් වැඩි එයාට ඒක දරා ගන්න බෑ වගේ. ඒ කියන්නේ මිග්‍රේන් තමයි ඇත්තම සරලවම කිව්වොත් කතාව. ඉතින් අම්මා කිව්වා තෙල් ගන්න පුළුවන්ද පොඩ්ඩක්. ඉතින් මම ගාලා දෙනවා. ඒ වගේම යාගේ අත්පය කකුල් එහෙම රිදෙනකොට මං ඒ තෙල් ගාලා දෙනවා. අපේ අම්මා කියන විදිහට මගේ අත් ගුණය ගොඩක් හොඳයිලු. ඒ වගේම ඒ කියන්නේ ඉක්මනට හොද වෙනවලු මගේ අත් දෙකෙන්. ඒක හැමෝම කියනවා. ඒ කියන්නේ මම අපේ නන්දගෙත් කකුලේ තෙල් ගානකොට නන්දත් කිව්වා ඔයාගේ අත් දෙක ඇත්තටම හොඳයි ඉක්මනට හොද වෙනවා එහෙම කියලා. මං කියවෙනවා ටිකක් වැඩි නේද ළමයි ගණන් ගන්න එපා. හරි. දැන් IT වැඩවලට තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලා දැක්කනේ ඉස්සෙල්ලා මං කැමරාව අයි කරගන්න පුදුම අමාරුවක් තිබ්බේ. ඒ කියන්නේ මට ට්‍රයිපොඩ් එකක්වත් මුකුත් නැහැ වීඩියෝස් කරගන්න. මං ඉතින් මොකක් හරි දෙයක් අහුලගෙන කියන්නේ ළඟ තියෙන දෙයකට ෆෝන් එක හේතු කරලා වීඩියෝ කරනවා. ඉතින් මගේ කලින් තිබ්බ ට්‍රයිපොඩ් එක කැඩුනා කියන්නේ ඒක ඔටෝම මං හිතන්නේ කාලයක් යද්දි ඒක කල් ගෙවිලා වගේ කැඩිලා තියෙන්නේ. ඉතින් දැන් අලුත් එකක් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒක සල්ලි එකතු කරලා ගන්න ඕනේ. දැන් නම් ට්‍රයිපොඩ් එකක් ගොඩක් ගණන් ඇති. ඉතින් මේ තියෙන IT මම අකමැතිම විෂයක්. හැබැයි ඒක මං ආසාවෙන් කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි මොකක් හරි දෙයකට අපිට ඒ දේ අනිවාර්යෙන් ඉගෙන ගන්න වුණොත් ආසාවෙන් අකමැත්තෙන් හරි බලෙන් හරි ආසාවක් හදාගෙන අපිට ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේක ඔයාලගේ O level වලට A level වලට අදාළ වෙන්න පුළුවන්. O level සමහර සබ්ජෙක්ට් අපිට අනිවාර්යෙන් කරන්න වෙනවා. ගණන් විද්‍යාව ඉංග්‍රීසි ඒ වගේ අපි අකමැත්තෙන් හරි බලෙන් ආශාවක් ඇති කරන් පාඩම් කරන්න වෙනවා. A level උනත් එහෙම අපි A level තෝරගත්තට දැන් කොමර්ස් නම් accounting අතාරින්න බෑ. ඉකෝන් අතාරින්න පුළුවන්. මං හිතන්නේ ඉකෝන් වෙනුවට IT කරන්න පුළුවන්. අනිත් එක බිස්නස්. එතකොට දැන් අපිටම කියලා මේ ආසාවෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් තුනක් මං හිතන්නේ නෑ. හැබැයි අපිට මේ මොකක් හරි සබ්ජෙක්ට් එකක් අනිවාර්යෙන් එපා වෙනවා නම් අපි ඒක කරන්න වෙනවා නම් අපි බලෙන් ආසාවක් ඇති කරගන්න ඕනේ. ඉතින් මේකත් ඒ වගේ වැඩක් තමයි. ඉතින් අද vlog එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම thank you අන්තිම වෙනකම් බැලුවට. මම ඔයාලට අන්තිමට වීඩියෝ එකක් දාන්නම් අපේ අම්මා ඕපන් කරපු සැලුන් එක. ඉතින් අපේ අම්මා සැලුන් එකේ ඔයාලට එන්න පුළුවන් ළඟ පාතනම් නුවර ආවට ඉන්නවනම් අපේ අම්මව හම්බ වෙලා යන්න පුළුවන්. ඉතින් අම්මගේ contact number එකත් එක්කම මම හිතන්නේ පින්තූරේ දාලා තියෙනවා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයාලා එකතු වෙලා පාඩම් කරන්න කැමති නම් ඒ වගේම පාඩම් කරන්න කම්මැලි නම් මේ group එකත් එක්ක ඔයාලට join වෙන්න පුළුවන්. ඒකදී ඇත්තටම කරන්නේ ඔයා පාඩම් කරන වෙලාවක් බලලා ඒ වෙලාවට ෆොටෝ එකක් දාන්න. ඒකට අනිත් අය ෆොටෝ දානකොට ඔක්කොම එකතු වෙලා වගේ පාඩම් කරනවා.